මොකද බං මල්ලි මේ බයික් එක තල්ලු කරන් යන්නේ? ඇයි බයික් එකේ තෙල් නැද්ද? තෙල් නෑ අයියේ. අපේ අම්මා හොස්පිටල් එකේ. මම මේ හදිසියෙ යන ගම. තෙල් නැත්තම් ඇයි බං මේක අරන් ආවේ? යාළුවෙක්ගේ බයික් එකක්වත් ඉල්ල ගන්න බෑ. මම යාළුවන්ගේ වාහනයක් ඉල්ලුවා අයියේ. එයාලා දුන්නේ නෑ. මට කරන්න දෙයක් තිබ්බේ නෑ. බයික් එකේ තෙල් පොඩ්ඩක් තිබ්බා. මං ඒකින්ද මේක අරන් ආවා අයියේ. මගට එද්දින් බයික් එකේ හිටා අයියේ. අම්මව බලන්න වෙලාවක් පහු වෙනවනේ. මං ඒකයි මේ තල්ලු කරගෙන මේ යන්නේ. දැන් උහුම් තල්ලු කරගෙන ගිහිලා යන්න වෙලාව ඇද්ද බං? ඒකනේ බං මල්ලි. කොහොම පයින් ගියොත් එන වෙලාවක් යයිනේ. ඔයා බයික් එකට තෙල් ටිකක් ගහගෙන පරිස්සමට යන්න. මං ඔයාලට සල්ලි දෙන්නම්. අර ඉස්සරහා කඩයක් තියෙනවා මල්ලි. ඒකෙන් ඔයා පෙට්‍රල් ගහගන්න. ඕකෙන් තව මොනවාරි තියෙනවා නම් ඒ දේවලුත් ගන්න. අනේ මේ වෙලාවේ ලොකු උදව්වක් අයියේ. තැන්ක් යූ ඔයාට. එහෙනම් මං ගිහිල්ලා එන්නම් අයියේ. හරි මල්ලි. පරිස්සමට ගිහිල්ලා එන්න. ඒක නෙමෙයි ආදි. මම මේ අහන්නමයි හිටියේ. කොහෙන්ද බං ඔච්චර නාස්ති කරන්න උඹට සල්ලි? ඒවා සල්ලි නාස්ති කරන වැඩ නෙමෙයි බං. ඒවා මනුස්සකමට කරන වැඩ.